So trading කරද්දී තියෙන main trading method දෙකක් තමයි crypto trading වල spot trading and future trading කියන එක. මොකද්ද මේ spot trading and future trading කියන්නේ? spot trading කියන එක ගත්තොතින් අපි අල කිලෝ එකක් අරගෙන ඒක ගාන වැඩි වුණාම අපි ඒක sell කරනවා. ඒ future trading එකේදී තියෙන වෙනම කතාවක්. So මොකද්ද මේ future trading කියන්නේ කියලා ඕගොල්ලෝ දැනගන්න ඕන නම් මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේක synchron trading. Okay. දැන් ඕකේ අපි ඉස්සෙල්ලාම කතා කරමු ස්පොට් ට්‍රේඩින් කියන්නේ මොකද්ද ස්පොට් ට්‍රේඩින් වැඩ කරන්නේ කොහොමද ස්පොට් ට්‍රේඩින් එකේ අපි ට්‍රේඩ් කරන්නේ ඔක්කොම කතාවට යමු වීඩියෝ එකට. සෝ මෙතන අපි හිතන්න අපි ගාව තියෙනවා අල කිලෝ එකක් 1 kg අල අපි ගාව තියෙනවා. සෝ ඊට පස්සේ ඔය අල කිලෝ එක සමානයි රුපියල් 100කට. සෝ අපි මොකද්ද කරන්නේ මාකට් එකේ මේ තියෙන රුපියල් 100 අපි ගත්තේ රුපියල් 100කට. අපි ගත්ත අල කිලෝ එක අල කිලෝ එකේ ගණන් වැඩි වෙනවා 150ට. එතකොට අපි මෙතන ඉඳන් මෙතනට යද්දි මෙන්න මේ පොයින්ට් එකේදී අපි අල කිලෝ එක සෙල් කරනවා. සෝ ඕකට තමයි මේලි ස්පොට් ට්‍රේඩින් කියලා කියන්නේ. මෙතන තිබ්බ ගාන මෙතනට උඩට ගියානින් පස්සේ තමයි අපිට ඒක සෙල් කරන්න පුළුවන්. but future trading එකේදී ඒ කතාව වෙනස් වෙනවා. මොකද අපිට ස්පොට් ට්‍රේඩින් එකේ බෑනේ දැන් 100 ගත්ත එකක් 50ට සෙල් කරන්න. එතකොට අපිට loss එකක් එක තමයි අපි අල කිලෝ එක සෙල් කරන්නේ. So එහෙනම් දැන් අපි ෆියුචර් ට්‍රේඩින් කියන කතාවට. ෆියුචර් ට්‍රේඩින් එකේ මොකද්ද වෙන්නේ? ෆියුචර් ට්‍රේඩින් එකේ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අල කිලෝ එකක් තියෙනවා. ඔයා හිතන්න මේ කමල් කියන එක්කෙනා ගාව අල කිලෝ එකක් තියෙනවා. So අල කිලෝ එක සමානයි රුපියල් 100යි. So මෙතනදී වෙන්නේ මෙහෙම දෙයක්. අපි අල කිලෝ එක ගන්නේ 2025 පස්වෙනි මාසේ. හරිද? So එතකොට අල කිලෝ එකේ ගාන රුපියල් 100යි. අපි කමල්ට කියනවා මේ අල කිලෝ එක 250ට ගියෝතින් මට පුළුවන් 100ට අරගෙන 250ට සෙල් කරන්න. එතකොට එයා 100ට ගන්න එයා කියනවා හරි මම කිලෝ එකකට වට සල්ලි දෙනවා. වට රුපියල් 100ක් මම දෙනවා. රුපියල් 100ක් දීලා තියෙන්නේ. මේ දවසේ තමයි ඒක දීලා තියෙන්නේ 2025 පස්වෙනිදා. සෝයි පස්වෙනි මාසේ කියන මාසේ තමයි එයා අල කිලෝ එක රුපියල් 100 රට දීලා තියෙන්නේ. සෝ අල කිලෝ එක යනවා 250ට. 250ට ගියාම මොකද්ද කරන්නේ? මෙයා අල කිලෝ එක 100ට අරගෙන මොකද එයා රුපියල් 100ක් විතරයි දුන්නේ කිලෝ එකකට විතරයි සල්ලි දුන්නේ. සෝ අල කිලෝ එකක් අරගෙන එයා ඒ කිලෝ එකම ඔයා හිතන්න 2025 6 වෙනි මාසේ කියලා 6 වෙනි මාසේ ඒ කිලෝ එක සෙල් කරනවා 250ට. ඔමිට මම ආයෙත් කියනවා. මේකට කියන්නේ ෆියුචර් ලොන් කරනවා කියලා. මෙහෙමයි සබ්ජෙක්ට් එක වෙන්නේ. ඉස්සෙල්ලාම කමල් ගාව තියෙනවා අල කිලෝ එකක්. ප්‍රයිස් එක ගැන හිතන්න එපා ක්වොන්ටිටි ගැන හිතන්න කිලෝ එකක්. සෝ කමල් මොකද්ද කරන්නේ? කමල් කියනවා මට ඔය අල කිලෝ එක ස්ටේක් කරලා තියන්න. මේකේ ප්‍රයිස් එක කවදා හරි වැඩි වුණොත් 100 නම් 200ට ගියොත් මම මේ අල කිලෝ එක ඔයාගෙන් ගන්න 200ට නෙවෙයි but 100ට. ඒකට මම ඔයාට කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. කොන්ට්‍රැක්ට් එක මොකද්ද? කවදා හරි මේ අල කිලෝ එකේ ගාණ වැඩි වුණොත් ඒ කොන්ට්‍රැක්ට් එක සයින් කරපු දවසේ ගානට මට පුළුවන් සල්ලි දීලා ගන්න. ඒ කියන්නේ 2025 පස්වෙනි මාසේ නම් එයා කොන්ට්‍රැක්ට් එක සයින් කරේ. එතකොට අල කිලෝ එක තිබ්බේ රුපියල් 100ට නම් එයාට තව අවුරුදු 2කින් කියලා හිතන්නකො. අවුරුදු 2කින් එයාට ගාව කොන්ට්‍රැක්ට් එක තියෙනවා. සෝ අවුරුදු 2කින් අල කිලෝ එක රුපියල් 250ට ගිහිල්ලා. සෝ කොහොමද වෙන්නේ? එයා අර කිලෝ එකට තිබ්බ රුපියල් 100නේ. රුපියල් 100ට බයි කරලා එයාට පුළුවන් 250ට සෙල් කරන්න. එතකොට මේකට අපි කියන්නේ ලෝන් කරනවා කියලා. LONG ෆියුචර් ලෝන් ට්‍රේඩ් එකකට එන්ටර් වෙනවා. ඒ කියන්නේ අපි මාකට් එක උඩට යද්දී තමයි අපි ප්‍රොෆිට් ගන්න මේකෙදි. සෝ මේක උඩට යට විතරක් නෙවෙයි ෆියුචර් එකේදී අපිට යටට එද්දි ප්‍රොෆිට් එකක් ගන්නත් පුළුවන්. ඒ මෙන්න මෙහෙම. සෝ අපි මොකයි කතාවට ෂෝට් මොකද්ද මාතෘකාව ෂෝට් කරනවා කියන එක. ඒ කියන්නේ කොහොමද මාකට් එක පල්ලෙහාට යද්දි ප්‍රොෆිට් ගන්න කියන එකයි දැන් බලන්න යන්නේ. සෝ කොන්ට්‍රැක්ට් එක ගැහුවේ කවද්ද අපි 2025 5 වෙනිදානේ. මෙයා කොන්ට්‍රැක්ට් එක ගහන්නේ මෙහෙම. නිකමට හරි මේ අල කිලෝ එකේ ගාන අඩු වුණොත් දැන් තියෙන්නේ 100ට නිකමට හරි අල කිලෝ එකේ ගාන 50ට ගියොත් සෝ මොකක්ද එයා කරන්නේ? එයාට පුළුවන් කොන්ට්‍රැක්ට් එක අපිට මාකට් එක අඩු වෙද්දී අපි ප්‍රොෆිට් ගන්න අපිට පුළුවන් 100ට නම් ගත්තේ දැන් හිතන්න 50ට අඩු වුණා කියලා 50ට සල්ලි දීලා අරගෙන 100ට විකුණන්න පුළුවන්. ඒ කොහොමද? දැන් 2025 හත්වෙනි මාසේදී මේක 50ට බැස්සා. හත්වෙනි මාසේ අල කිලෝ එකක් රුපියල් 50කට බැස්සා. එතකොට එයා ෂෝට් කොන්ට්‍රැක්ට් එකක් නම් දැම්මේ කොහොමද වෙන්නේ? අපිට පුළුවන් ෂෝට් කොන්ට්‍රැක්ට් නම්
100ට නම් අපි ඒ කියන්නේ අල කිලෝ එකේ ගන්න රුපියල් 100ට තියෙද්දි නම් අපි කොන්ට්‍රැක්ට් එක ගැහුවේ අපිට පුළුවන් අල කිලෝ එකේ ගන්න වයින් 20ට වැඩි වෙනවා කියලා. එතකොට අපිට පුළුවන් අල කිලෝ එකක් 20ට අරගෙන ඒ කම්පැනි එකට 100ට විකුණන්න. සෝ මේකට තමයි ෆියුචර් ෂෝට් කරනවා කියලා කියන්නේ. අපි දැන් ආයෙ යමු මුලට මොකද්ද ස්පොට් එකේ කතාව ඉඳන් අපි ආයෙමු ස්පොට් එකේ අපිට කොහොමද ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්පොට් එකේ අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් මාකට් එකක් උඩට යද්දි විතරයි. අපි අල කිලෝ එකක් 100ට නම් ගත්තේ ඒ අල කිලෝ එකේ ගාණ වැඩි වෙන්න විතරයි අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්. අඩු වෙන්න ගියොත් අපිට ප්‍රොෆිට් කරන්න බෑ. one way trading උඩට යද්දි විතරයි අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන් ස්පොට් එකේ. ඊට පස්සේ අපි එනවා ෆියුචර් ලොන්ග් වලට. ෆියුචර් ලොන්ග් වලදී කොහොමද අපිට ප්‍රොෆිට් කරන්න පුළුවන්? ඒකත් මාකට් එකේ උඩට යද්දි ප්‍රොෆිට් කරන්න පුළුවන්. කොහොමද? අපි කොන්ට්‍රැක්ට් එකක් ගහනවා ෆියුචර් ලොන්ග් වල මේ අල කිලෝ එකේ ගාණ යම් කිසි දවසක වැඩි වුණොත් අපිට පුළුවන් කොන්ට්‍රැක්ට් එක ගහපු දවස ඒ කියන්නේ 2025 පස්වෙනිදා රුපියල් 100ක් නේ තිබ්බේ රුපියල් 100ට අරගෙන ඒ කම්පැනි එකෙන් 250ට විකුණන්න. ඒකට කියන්නේ ලොන්ග් කොන්ට්‍රැක්ට් කියලා. අපි ඊළඟට යමු ෂෝට් කොන්ට්‍රැක්ට්ස් වලට. මේ තියෙන්නේ ෂෝට් කොන්ට්‍රැක්ට්. කොහොමද ෆියුචර් ෂෝට් එකක් වැඩ කරන්නේ? ෂෝට් කොන්ට්‍රැක්ට් එකක් වැඩ කරන්නේ මේක අපි උඩට යද්දි නෙමෙයි ප්‍රොෆිට් කරන්නේ. මේක අපි ප්‍රොෆිට් කරන්නේ පල්ලෙහාට යද්දි. කොහොමද ඒක කරන්නේ? අල කිලෝ එකේ ගාන රුපියල් 100යි. අල කිලෝ එකේ ගාන රුපියල් 100යි. සෝ අල කිලෝ එක අඩු වෙනවා රුපියල් 50ට. අපි කොන්ට්‍රැක්ට් එක ගැහුවේ කවද්ද 2025 පස්වෙනිදා ගාන කීයද රුපියල් 100යි. මාකට් එක ඩ්‍රොප් වුණා 50ට. සෝ අපිට පුළුවන් 50ට සල්ලි දීලා අරගෙන 100ට විකුණන්න. සෝ මම හිතනවා මෙන්න මේ වීඩියෝ එකෙන් ඕගොල්ලන්ට මොකක් හරි දැක ඉගෙන ගන්න ඇති කියලා. අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, subscribe කරන්න, TikTok එකේ නම් ඔයා මේක බලන්නේ. අනිවාර්යෙන් follow එකක් දාන්න. මේ වගේ ගොඩක් කට්ටිය කියන්නේ ක්‍රිප්ටෝ ට්‍රේඩින් වල කෝසස් සේල් කරනවා. මේවා කිසි දෙයක් කියලා දෙන්නේ නැහැ. මේක ෆුල් ෆ්‍රී. යන්නේ ඔයගලන්ට ඇවිල්ලා කැමති දෙයක් ඉගෙන ගන්න පුළුවන්. දන්න දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒව ගැන වීඩියෝ එකක් ගේන්නම්. මේ සින්ක්‍රෝන් ට්‍රේඩින්. එහෙනම් ජය වේවා.